ආයුෂ බොහෝ වේවා වල සියලු දෙනාගෙම. අදත් නවසීලන්තයේ ඉතාම ලස්සන භූමි පරිසරයකට ඔයාලව එක්ක යන්න තමයි මේ සූදානම. ඉතින් මේ ස්ථානය තමයි නවසීලන්තයේ බ්‍රිග්බේ වයින් හදන ස්ථානය. ඉතින් මේක ඉතාම ලොකු භූමි වපසරියක් තියෙන ස්ථානයක්. ඉතින් ඒ ස්ථානයට ඇතුල් වෙන්නේ මෙන්න මෙතනින් එන්ට්‍රස් එක තියෙන මෙතන. ඉතින් මෙතනින් ඔයාලට ඕනනම් ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් ඔන්ලයින් ඔයාලට ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම හැකියාවකුත් තියෙනවා. ඉතින් මගේ නම් යෝජනාව ඔයාලා ඔන්ලයින් ප්‍රවේශ පත්‍ර මිලදී ගන්න එක ඉතාම යෝග්‍යයි. ඉතින් මෙතෙන් ආවට පස්සේ මේ වගේ කුඩා නිර්මාණ දෙක ගන්න පුළුවන්. ඉතින් මේවා ඔක්කොම ඔයාලට මේ හා සමාන ඉතා විශාල නිර්මාණ මේකේ ඇතුළු භූමියේදී ඔයාලට බලා ගැනීම හැකියාව තියෙනවා. මේ කුඩා නිර්මාණ ඔයාලට මෙතෙන්දී මිලදී ගැනීම හැකියාවක් තියෙනවා. ඒ වගේම ඇතුළේ තියෙන විශාල නිර්මාණ ඔයාලට ඒව මිලදී ගැනීම හැකියාවකුත් මේ ආයතනය විසින්ම දීලා තියෙනවා. ඉතින් මේ ස්ථානය ඊටාම විශේෂිතව ප්‍රසිද්ධ වෙන්නේ ඕටම් කලර්ස් කාලයට. ඕටම් කලර්ස් බලන්න ඕටම් කලර්ස් බලන්න තමයි ගොඩාක් අය මේ ස්ථානය භාවිතා කරන්නේ. ඒ වගේම ඉතා විශේෂ ස්ථානයක් තමයි මෙන්න මේ ග්ලාස් හවුස් එක. ඉතින් මේ ග්ලාස් හවුස් එක ඔයාලා යූස් කරනවා නම් ඕකේ ටේබල් එකක් වෙන් කරගන්න ඕනේ. ඉතින් ඒක කලින් ඔයාලා ඉන්ටර්නෙට් එක හරහා ඔන්ලයින් ඔයාලගේ ඒ ග්ලාස් හවුස් එක වෙන් කරවාගෙන ඔයාලට අවශ්‍ය ආසනය වෙන් කරවා ගන්න එක අති වැදගත්. ඉතින් ඒ හවස් වරුවට සාමාන්‍යයෙන් ඕටම් එකේදී හවස් කාලයේදී මේ ස්ථානයේ විවිධ සංදර්ශන ඒ වගේම විවිධ සාදයන් ඒ වගේ දේවල් ඒ ස්ථානයේ පවත්වනවා. ඉතින් ඒවට සහභාගී වීම හැකියාව ඔයාලට තියෙනවා. ඉතින් මේ ස්ථානයේ මේ විදිහට අපි බලාගෙන ඉදිරියට යන්න තමයි තීරණය කරේ. හැබැයි ඊට කලින් අපි වෙන් කරගෙන තිබ්බා ග්ලාස් හවුස් එක. ඒක නිසා අපි පළවෙනියටම ග්ලාස් හවුස් එකට ගිහිල්ලා අපේ ආහාරය අරගෙනම අපි ඇවිදිනවා කියන එක තමයි තීරණය කරේ ඊට පස්සේ. ඉතින් මේ විදිහට තමයි ග්ලාස් හවුස් එක ඔයාලට පේන්න තියෙන්නේ. කැමරාවට බොහෝ දෙනා හසු කර ගැනීම අපහසුවක් තියෙනවා. මොකද හේතුව එයාලා කැමති නැහැ මේ වගේ අවස්ථාවක කැමරා කරනවට. ඉතින් අපි අපේ ආහාරය කෑම ටික අරගෙන ඊටම රහයි ඒකත් කියන්න ඕනේ. අපි පිට වුණ පළවෙනි තැන තමයි මෙතන. ඉතින් මෙතන විශේෂත්වය මේ වොයිස් එක මේ ශබ්දය නැචුරල්ස් ඒ කියන්නේ ස්වභාවික පරිසර පද්ධතියක ශබ්දමයි මෙයාලා ප්ලේ කරලා තියෙන්නේ. මේ වගේ පොඩි ළමයින්ගේ හිත ඇඳ බැඳ ගන්න නිර්මාණක් මේ විදිහට මෙයාලා මේ භූමියේ නිර්මාණය කරලා තියෙනවා. සමහර නිර්මාණ ගැන ඇත්තටම මට කිසිම අදහසක් නැහැ. ඒ වුණාට ඉතා විශාල ප්‍රමාණයේ නිර්මාණ විශාල ප්‍රමාණයක් මේ භූමියේ විවිධ තැන්වල විවිධ ආකාරයෙන් නිර්මාණය කරලා තියෙනවා. අපිට දැක ගන්න පුළුවන් වුණා. සාමාන්‍යයෙන් කිලෝමීටර් 2.5 වගේ මන්තිරු සහිත භූමි ප්‍රදේශයක්. ඉතින් මේ ප්‍රදේශයේ විවිධ දේවල් බලා ගන්න පුළුවන්. ඉතින් මූර්ති වගේම මේ වගේ බැටළුවන් සහ ඔය බැටළුවන් ගාව තිස් වෙන නිර්මාණ වගේ දේවල් මේ භූමියේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් පවුලයත් එක්ක වගේම පොඩි අය, පවුලේ අය, ලොකු අය ભેදයක් නැතුව ඇවිල්ලා තමන්ගේ මනස රිලැක්ස් කරගෙන ජීවිතයට හරි ලොකු අත්දැකීම් ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. හරි ලස්සන භූමි ප්‍රදේශයක් විදිහට ඔයාලට මේක හඳුන්වලා දෙන්න පුළුවන්. දැන් අපි යන්නේ මේ පුංචි කවුරි වනාන්තරයක් මැදින්. හරි ලස්සන මූර්තියක් හමුණා. ඉතින් මේ කවුරි ගස් සාමාන්‍යයෙන් නවසීලන්තයට ආවේනික ගස් ජාතියක්.
ඉතින් මේ වගේ මෞරි ජනතාව ඉස්සර කාලේ නැව් හැදුවා කියන සාධකය තමයි තියෙන්නේ. ඉතින් මෙතන ලස්සන නිර්මාණයක් තියෙනවා. මේක නිර්මාණය කරලා තියෙන්නේ ලාවා මිදුනට පස්සේ ඒ ඇතිවන පාෂාණ වලින්. Lost. Most. Missed. මේ ඔයාලා දකින්නේ බිග් බේ වයින් හදන්න මිදි ලබා ගන්නා මිදි උද්‍යානය. ඉතින් අපි මේ පරිසරය බලලා ඉවර වෙලා අපි දැන් යන්න තමයි සූදානම. එහෙනම් වෙන වීඩියෝ එකකින් අපි හමු වෙමු.